ඔබ දැනට ඉන්න තැන ඉඳලා විනාඩි කිහිපයක් ඇතුළත මුළු ලෝකයම අලුදූවිලි බවට පත් කරන්න පුළුවන් බලයක් එකම එක මිනිසෙකුගේ අතේ තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? ඔව්, ඒක ඇත්තක්. හැබැයි මේ බලය තියෙන්නේ කිසිම සාමාන්‍ය වැසියෙකුට යන්න තහනම් මුළු ලෝක සිතියමෙන්ම වගේ වසා දමපු අතිශය ආරක්ෂිත සහ අභිරහස් දූපතකයි. තුන්වන ලෝක යුද්ධය ආරම්භ වුණොත් මුළු ලෝකයම පාලනය කරන ප්‍රධානම මෙහියුම් මධ්‍යස්ථානයක් මේ දූපත ඇතුලේ සැඟවිලා තියෙනවා. ඉන්දියන් සාගරයේ හරි මැදට වෙන්න පිහිටලා තියෙන මේ දූපතේ නම තමයි ඩියේගෝ ගාර්ෂියා. බැලූ බැල්මට පෙනෙන්නේ ඉතාමත් සුන්දර නිවර්තන කලාපීය දූපතක් වගේ වුණත් මෙහි ඇතුළත සිදුවන දේවල් මුළු ලෝකයටම රහසක්. 1960 සහ 70 දශකවලදී බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව එකතු වෙලා මේ දූපතේ හිටපු දහස් ගණනක් ස්වදේශික වැසියන්ව බලහත්කාරයෙන් පිටුවහල් කරනවා. ඊට පස්සේ ඔවුන් මේ දූපත සම්පූර්ණයෙන්ම වසා දමන්නේ සාමාන්‍ය මිනිසුන්ට, සංචාරකයන්ට විතරක් නෙවෙයි මාධ්‍යවේදීන්ට පවා ඇතුළුවීම සපුරා තහනම් කරමින්. අද වෙනකොට මේ දූපත ඇමරිකාවේ අතිශය රහසිගත සහ ප්‍රබලම යුද කඳවුරක්. න්‍යෂ්ටික බෝම්බ ප්‍රවාහනය කළ හැකි B2 ස්ටෙල්ත් බෝම්බ හෙළන යානා, සුපිරි යුද නැව් සහ සාගර පතුලී සැඟවුණු න්‍යෂ්ටික සබ්මරීන මෙහි නිරන්තරයෙන් රඳවා තිබෙනවා. ලෝකයේ සිදුවුණු ප්‍රධානම යුද්ධ රැසකදී ගුවන් ප්‍රහාර දියත් වුණේ මේ දූපතේ ඉඳලයි. නමුත් මේ දූපත වටා ඇති අභිහරස ඒක විතරක් නෙවෙයි. ලෝක ප්‍රසිද්ධ CIA සංවිධානයේ විසින් අත්අඩංගුවට ගන්නා භයානකම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන රහසිගත වදකාගාරයක් මේ දූපතේ පොළව යට ක්‍රියාත්මක වන බවට ජාත්‍යන්තරව විශාල සැකයක් පවතිනවා. ඒ වගේම මුළු ලෝකයේම චන්ද්‍රිකා සහ සංනිවේදන පද්ධති නිරීක්ෂණය කරන, අභ්‍යවකාශයේ පවා පාලනය කරන අධිතාක්ෂණික සංඥා කුළුණු මේ දූපත පුරා සවි කරලා තියෙනවා. ලෝක සිතියමේ තිබුණත් කිසිම කෙනෙකුට ළඟා වෙන්න බැරි තාක්ෂණයෙන් සහ මාරාන්තික ආයුධවලින් සන්නද්ධ වුණු මේ දූපත ඇත්තටම මුළු ලෝකයේම තර්ජනයක්ද? ඔබ හිතන විදිහට මෙවැනි අතිශය රහසිගත යුද කඳවුරු ලෝකයේ සාමය රැකගන්න උදව් වෙනවාද? නැත්නම් මේවායින් මුළු මහත් මිනිස් සංහතියටම වෙන්නේ විනාශයක්ද? ඔබේ අදහස අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ ලෝකයේ සැඟවුණු සහ ආරක්ෂක තාක්ෂණය ගැන තොරතුරු දිගටම දැනගන්න වීඩියෝ එකට ලයික් කරලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන ගමන් YouTube එකේ දස channel එක subscribe කරන්න. Facebook එකේ අපිව follow කරලා තියාගන්න. ලෝකීය පුරා සැඟවුණු මෙවැනිම තවත් අභිරහසකින් නැවත හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.